පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. නොපමාව කුසල් දහම් වඩන්න. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ද්‍රෝණ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා දීමට ඉදිරිපත් වුණා. ඔහු විසින් ද්‍රෝණ 8ක් වනසේ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වෙන් කර රාජධානි 8කට ඒ ධාතුන් වහන්සේලා බෙදා දුන්නා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ස්තූපයන් කරවා වන්දනාමාන කිරීමට සැලැස්සුවා. අජාසත් රජතුමා මගධ රාජ්‍යයේ රජගහනුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. ලිච්ඡවී රජවරු විශාලා මහනුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. ශාක්‍ය රජවරු කපිලවස්තුපුර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. බූලය රජවරු අල්ලකප්ප නුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. කෝලිය වංශික රජතුමා රාමග්‍රාමයේ ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. මල්ල රජවරු පාවා නුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. කුසිනාරා මල්ල රජවරු කුසිනාරා නුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. වේටදීප නුවර නගරාධිපති බ්‍රාහ්මණතුමා එහි ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. ද්‍රෝණ බ්‍රාහ්මණතුමා ධාතු බෙදූ නැලිය තැන්පත් කොට ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. පිප්පලී වන නුවරවැසි මෝරය රජවරු ආදාහනය කළ තැනින්ගෙන අඟුරු තැන්පත් කොට ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස 3ක් ගිය තැන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන් පළමු ධර්ම සංගායනාව රජගහනුවර වේබාර පර්වතයේ පාමුල සප්තපර්ණී ගුහාද්වාරයේ අභියස පැවැත්වුවා. මේ සඳහා අජාසත් රජතුමාගේ පූර්ණ අනුග්‍රහය ලැබුණා. ප්‍රථම ධර්ම සංගායනාවේදී ඒ උතුම් ධර්ම විනය මාස 7ක් පුරාවට සංගායනා කළා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවසක් ඉක්ම ගිය තැන සබ්බකාමී මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා 709කගේ සහභාගීත්වයෙන් දෙවන ධර්ම සංගායනාව විශාලා මහනුවර
වාලුකාරාමේදී පවත්වනු ලැබුවා. මේ සඳහා කාලාශෝක රජතුමාගේ පූර්ණ අනුග්‍රහය ලැබුණා. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා 19කගේ සහභාගීත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පාටලීපුත්‍ර නගරේ අශෝකාරාමේදී පවත්වනු ලැබුවා. ඒ සඳහා ධර්මාශෝක මහාධිරාජයාගේ පූර්ණ අනුග්‍රහය ලැබුණා. තුන්වන ධර්ම සංගායනාවෙන් පසු මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ඒ පිරිසිදු ධර්ම විනය අපගේ මාතෘ භූමිය තුළ ස්ථාපිත කළසේක. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේ.